අද දෙනියට ගිහිල්ලා කොහිල කපලා ගෙනහැල්ලා අපි කොහිල පරිප්පු දාලා රසම රස කරියක් දරලිපේ හදාගන්නයි හදන්නේ. එහෙනම් ඉතින් ඉක්මනට වීඩියෝ එක පැත්තට එන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඉක්මනට යන්. මෙන්න මේ විදිහට ඔයාලට පේනව නේද මේ වත්ත. ඉතින් ඔන්න දෙනියට යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේ වත්තේ තියෙන දෙනියට ඔන්න දැන් අපි යනවා. මෙන්න මේ විදිහට තේ වත්තක් ඒ වගේම පොල් ගස් ඔක්කොම පාස් කරන් තමයි යන්න ඕන. මේක ඉතින් ටිකක් දුෂ්කර ගමනක් යාළුවනේ. පේනවනේ. ඔන්න ඔය විදිහට පල්ලෙහාට බැහැලා යන්න ඕනේ. මේ හඬ දෙන වෙලාවේ වීඩියෝ එකට අපේ පූසා චුට්ටක් කෑ ගහනවා ගණන් ගන්න එපා. එයාගේ හැටි පොඩ්ඩක් කෑ ගහනවා වැඩි. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට අපිට තියෙන්නේ යන්න තමයි. වතුර පාරවල් තියෙනවා. මේ දවස්වල පායන නිසා වතුර පාර අඩුයි නැත්තම් මේක ගොඩක් තියෙනවා. මේක දෙනියක්නේ. මේක දෙනියක් නිසා ටිකක් අර එරෙන්න බලන ගතියත් වැඩි. දැන් මේ දවස්වල නම් අඩුයි පායන නිසා. වහිනකොට නම් මේක ගොඩක් යාළුවනේ එරෙනවා. ඉතින් ඔන්න ඔයාලට ලස්සන වටපිටාව වගේම ඔන්න මං ඉතින් වාඩි වෙලා ගජරාමෙට කොහිල කපනවා තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ලේසි නෑ කොහිල කටු වෙනනවා. කොහිල වලකට බහිනවා කියන එක ඉතින් බහැපු කෙනෙක් ඒ වගේම කොහිල වලට බහැලා කපා ගන්න කෙනෙක් දන්නව කොච්චර නේද ලොකු කට්ටක් කන්න ඕනද කියලා. මොකද කටු තියෙනවනේ හැමතැනම. ඉතින් ඔන්න ඔය විදිහට චුට්ටක් මම සුද්ධත් කරගත්ත වටපිට අමාරුවේ නැත්තම්. කපන්න මෙතන හරිම පිරිසිදු තැනක්. ඒකත් කියන්න ඕනේ මගේ යාළුවන්ට. ගොඩක් පිරිසිදුයි මෙතන. ඔන්න ඉතින් ඔන්න ඔය විදිහට කපා ගන්නවා තමයි තියෙන්නේ. ඉතින් කොහිල කෑලි දෙකක්ම කපාගෙන දැන් මං හෙමින් එනවා. මේ කියන වෙලාවේ යාළුවනේ 5 මාරට විතර. ඒත් ඉතින් මෙන්න මේ වගේ හොඳට මේ දවස්වල ඉතින් අර පහු වෙලානේ නේද? ඉර බැහැගෙන යන්නේ. ඉතින් ඒ නිසා 5 මාරට විතරත් මෙන්න මේ වගේ තමයි පරිසරය. ඔන්න ඔය විදිහට ඉතින් කපාගෙන දැන් එනවා. ඊට පස්සේ ඉතින් සුද්ධ කරගත්තා කොහිල ටික මම නූල් ටික යවාගත්ත පොල් තෙල් චුට්ටක් අතගාලා ඊට පස්සේ ඒක ඇතුලියකට මෙන්න මේ වගේ දාගෙන සෝදලා හොඳට ඊට පස්සේ පරිප්පු ග්‍රෑම් 50ක් විතර හොඳට සෝදලා එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවර වෙලා රතු ලුණු ටිකක් ඊට පස්සේ කොච්චි ටිකක් ඊට පස්සේ කරපිංච ටිකක් මෙන්න මේ වගේ එකතු කරගන්නවා. එකතු කරගෙන මේකට මිරිස් කුඩු තේ හැඳි 1/4ක් ඊට පස්සේ මෙන්න මේ විදිහට 3-5 තේ හැඳි භාගයක් මේ අමු 3-5 ඊට පස්සේ කහ කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඒ වගේම රස පමණට ලුණු එකතු කර ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ උම්මල කඩ ටිකක් දාගන්න. එතකොට ඉතින් අර හොඳ රසයක් ගන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට පොල් කිරි කෝප්ප 1/2ක් මම එකතු කර ගන්නවා ලොකු කෝප්පකින් ටිකක්. මොකද කොහිල ටික හොඳට පරිප්පුත් එක්ක තැම්බෙන්න එපා. දැන් මම අත හොඳට සෝදලා ඉන්න මෙන්න මේ විදිහට කවලම් කරගෙන දරලිපටත් ඔන්න වගේ පිඹ ගන්නවා. ඔයාලා මේ දකින්නේ දරලිපත් ඉතින් පත්තු කරගෙන දරලිපේ තමයි ඉතින් මේ රසම රස කරිය මම හදන්න ලෑස්ති වෙන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් දැන් අපේ ලිප උඩින් අපි අපේ කොහිල දාපු පරිප්පු එකට එකතුවෙන් හදපු කරිය තියාගත්තා. මෙන්න මේ විදිහට ඉතින් කොහිල පරිප්පු දාලා කාලා තියෙන අය වගේම ගෙදර හදන අයත් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. ඔන්න ඉතින් දරලිපේ රසම රස පාටට අපේ කොහිල පරිප්පු කරිය හැදෙන ගමන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රසම රසට මේ කරිය හදාගන්න. තාමත් ඔන්න ලිපේ. දැන් ලිපෙන් අයින් කරගත්තට පස්සෙත් මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න යාළුවනේ. ඒ වගේම like එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ යාළුවෙකුටත් බලන්න share කරන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.